ඔබ කවදා හෝ සාපලත් දරුවෙක්ගේ චිත්‍රයක් ගැන අහලා තියෙනවද? මේ දරුවාගේ චිත්‍රය නිසා එංගලන්තයේ නිවෙස් 100 ගණනක් ගිනිගෙන විනාශ වුණා. මේ ද ක්‍රයින් බොයි ලෙස හැඳින්වෙන චිත්‍රයයි. මේ නිර්මාණය කළ 1950 දශකයේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන ජෝආන්නි බර්ගොලින් විසින්. ඔහු මෙම චිත්‍රමාලාව යුරෝපයේ පුරා අලෙවි කරා. මෙම චිත්‍රයේ විශේෂයෙන්ම ද ක්‍රයින් බොයි විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. නමුත් මේ චිත්‍රය නිසාම 1985 දී බ්‍රිතාන්‍ය ද සන් පුවත්පත විශේෂ වාර්තාවක් පළ කළා. වාර්තාවලට අනුව නිවෙස් ගිනි ගැනීම් 100 ගණනක් සිදු වූ අතර සියලුම දේවල් සම්පූර්ණයෙන් දැවී ගියත් බිත්තියේ තිබුණු ද ක්‍රයින් බොයි චිත්‍රය කිසිදු හානියක් නැතිව ඉතිරිව තිබුණා. මෙම සිදුවීම් පිටුපස සැඟවුණු කතාව කුමක්ද? සමහරු විශ්වාස කළේ මෙම චිත්‍රය අඳින්නට පෙනී සිටි දරුවාගේ ජීවිතය අති ඛේදනීය එකක් වූ බව. මිත්‍යා කතාවලට අනුව එම දරුවාගේ දෙමාපියන් ගින්නකින් මිය ගොස් තිබෙනවලු. එනිසා ඔහුගේ ශාපය මේ චිත්‍රය තුල සිර වී තිබෙනවලු. මේ චිත්‍රය නිවසක තිබුණොත් එය එම නිවසට අවාසනාව ගෙනෙන බවත් අවසානයේ ගින්නකින් විනාශ කරන බවත් ඔවුන් විශ්වාස කළා. මෙම සිදුවීම් වලින් පසුව ද සන් පුවත්පත ද ක්‍රයින් බොයි චිත්‍රය මිලදීගෙන විනාශ කරන ලෙස සියලුම දෙනාටම දැනුම් දුන්නා. මේ කතාව ගැන ඔබ හිතන්නේ මොකක්ද? එය මිත්‍යාවක්ද නැත්නම් සත්‍යයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් කතා දැනගන්න අපේ පිටුව ලයික් කරන්න, ෂෙයා කරන්න සහ ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.